හොඳයි බලමු 2019 පේපර් එක. පළවෙනි ප්‍රශ්නේ බලමු. 오늘 8시에 한국어 수업 비슷하게 있어요. අද 8ට කොරියානු භාෂා පන්තිය විස්තනක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඉස්සෙයෝ තියෙනවා නම් ඊට කලින් නාම පදයක් තියෙනවා නම් අනිවාර්යයෙන් ඊගා ප්‍රත්‍යය තමයි එන්න ඕන. මෙතන පච්චිම තියෙන හින්දා ඊ තමයි ගන්න පුළුවන් වෙන්නේ. අනිත්‍ය වැරදි. අපි දෙවෙනි එකට යන් නීල් හිස්තනක් අන්නෙන් ඒ කල්කොයෝ. හෙට බැංකුවට යනවද? යන්න ඉන්නවද? අනාගත කාලයෙන් අහන ප්‍රශ්නාර්ථයක්. ඒතර මේකේ අපිට උත්තරේ ගන්න වෙන්නේ හෙටත් කියන එක. අනිත්‍යව ගැලපෙන්නේ නැහැ. රෝ ගැලපෙන්නේ නැහැ. ඒකේ ගැලපෙන්නේ නැහැ. අල් කියන එක ගැලපෙන්නේ නැහැ. තුන්වෙනි එකට 이 안경을 아빠 ඉස්තනක් 안경이요. මේ ඇස් කණ්ණාඩි ඉස්තනක් තියෙන්නේ. ඉස්තන බලමු ඒසෝ ගන්න බෑ. එහිදී කියන අදහස ට කියන අදහස මේකේ ට කියන අදහස එන්නේ සාමාන්‍ය ස්ථාන වල තමයි ගොඩක් වෙලාට ඒ කියන එක ගන්නෙ. අයි කියන්නේ ගේ කියන එක. අප්පාගේ අන්කෝ ඇස් කණ්ණාඩි වේ. උත්තරේ 1. අපි හතරවෙනි එක බලමු. 고향에서 한국 비슷하나 කානන් පිහෙන්ගිරල් තස්සයෝ. ගුවන්තොටුපළේදී කොරියාව විස්තන කානන් මේ කදා කියන එක තමයි නන්ගේ දාලා වර්තමාන කරලා තියෙන්නේ. මේක තේරෙන්නේ තමයි ග්‍රැමර් එක වීඩියෝ එක බලන්න. ඒක මේක පැහැදිලි කරලා දෙනවා. පිහෙන්ගිර ගුවන් යානයට නැග්ගා. අනිවාර්යෙන් ඒසෝ තියෙනවා නම් අරෝ තමයි උත්තරයට එන්නේ. ගුවන්තොටුපළේදී කොරියාවට යන පිහෙන්ගිර තස්සය. ගුවන් යානය නැග්ගා. ඒසෝ ගන්න බෑ. සිට කියන එක ගන්න බෑ. රෝ කියන එක ගන්නත් බෑ. උත්තරේ වෙන්නේ අංක 2. 금요일에는 운동하지만 토요일 හිස්තනක් 운동을 안 해요. 금요일 කියන්නේ සිකුරාදා. ඒනන් කියන්නේ නම් සිකුරාදා නම් කියන්නේ සිකුරාදා ක්‍රීඩා කළ නමුත් හජිමාන් සෙනසුරාදා තෝයෝල් කියන්නේ සෙනසුරාදා හිස්තන ක්‍රීඩා කරන්නේ නැහැ. 운동을 안 해요. ඒසෝ කියන්නේ එහිදී කියන එක, ඉනා කියන්නේ හෝ කියන එක, කජි කියන්නේ දක්වා කියන එක, ඒනන් කියන්නේ ඒ දවසේදී නම් කියන එක. 금요일에는 운동하지만 토요일에는 운동을 안 해요. උත්තරේ අංක 4. 저는 매일 가족 විස්තනක් චොන්නාරල් 해요. මම හැමදාම මේල් කියන්නේ හැමදාම කජොක් කියන්නේ පවුල චොන්නාර දුරකථනයෙන් කතා කරනවා. ඒ කියන්නේ ට කියන අදහස, ඒසෝ කියන්නේ එහිදී කියන අදහස, අන්තය කියන්නේ ට කියන අදහස, බුතෝ කියන්නේ සිට කියන අදහස. මේ හන්තය කියන එකයි ඒගේ කියන එකයි සමානයි. ට කියන අදහස තමයි එන්නේ. 저는 매일 가족한테 가족에게 전화를 해요. උත්තරේ 3. මේ උත්තර ගන්න බෑ. මේ උත්තර වැරදි. හත්වෙනි එක 우리 동생을 축구 කියන්නේ ෆුට්බෝල් 농구 좋아해요. ආගෝ කියන්නේ සහ කියන එක, කජ් කියන්නේ දක්වා කියන එක, ඒ කියන්නේ ට කියන අදහස, ගා කියන්නේ සහ කියන එක.
මේකේ තේරුම තමයි අපේ මල්ලි චුග්ගු වලට සහ නොංගු වලට ජුවාහය කියන්නේ කැමති කියන එක. උත්තරේ එක ගන්න වෙන්නේ. පියන් 8 වෙනි ප්‍රශ්නෙට ඔනරන් නල්සිගා ස්තනක් තෝයෝ. අද කාල ගුණය උණුසුම් කියන එක. මේ පක්කේ කියන්නේ එළිය කියන අදහස. අන් කියන්නේ නැහැ කියන එක. කච්චි කියන්නේ සමානයි කියන එක. පොදා කියන්නේ වඩා කියන එක. මේකට වඩාත්ම ගැලපෙන්නේ උත්තරේ 2. අද කාලගුණය උණුසුම් නැහැ කියන එක. මේව ගන්න බෑ වැරදි. උත්තරය 2. සජින් ඉල්ගොප්. සජින් කියන්නේ ෆොටෝ, ඉල්ගොප් කියන්නේ හත, ජුසෙ දෙන්න. තේ කියන්නේ මැෂින් වර්ග, වාහන වර්ග ගණන් කරන එක. පියොන් කියන්නේ බෝතල් ගණන් කරන එක. ගොන් කියන්නේ පොත් ගණන් කරන එක. ජං කියන්නේ කඩදාසි, කොළ, පත්‍ර ගණන් කරන එක. උත්තරය වෙන්නේ 1. ශ්‍රී ලංකානන් සේහේගා හිස්තනකේයෝ. ශ්‍රී ලංකාව නම් සේහෙ කියන්නේ අලුත් අවුරුද්ද. යේයෝ. ඔල්මා කියන්නේ කොච්චරද කියන එක. නුගු කියන්නේ කවුද කියන එක. ඕදි කියන්නේ කොහෙද කියන එක. ඔන්ජේ කියන්නේ කවද්ද කියන එක. මේක අහන්නේ ශ්‍රී ලංකාවේ අලුත් අවුරුද්ද කවද්ද කියලා තමයි අපි ප්‍රශ්නාර්ථකකින් අහන්නේ. මේ අනිත් එකක්වත් ගැලපෙන්නේ නැහැ. උත්තරය 4. 11 ඔනරන් ස්තනක් යොයිරේයෝ. කියන්නේ අද දිනය වේ. වේ කියන්නේ ඇයි, nyොච් කියන්නේ කීයද, මුසුන් කියන්නේ මොන, මෝස් කියන්නේ මොකද්ද කියන එක. එතන මොකද්ද ගැලපෙන්නේ? අද මුසුනි යොයිරෝ. මොන දවසද කියලා අහන්නේ. උත්තරේ 3. nyොච් කියන්නේ කීයද කියන අහන එක. ඒක වැරදි එක නිසා. වේ කියන්නේ ඇයි කියන එක. මෝස් කියන්නේ මොකද්ද කියලා. චිගබේ දෝනි හිස්තන. චිගබ් කියන්නේ පර්ස් එක. දොන් කියන්නේ සල්ලි. අනියේයෝ නැහැ. ඔප්සියෝ කියන්නේ නැහැ කියන එක. දෙකම එකයි වගේ. පිස්සායෝ කියන්නේ මිල වැඩි කියන එක. ජුවායෝ කියන්නේ හොඳයි කියන එක. පර්ස් එකේ සල්ලි. ඔප්සියෝ නැහැ කියන එක. උත්තරය අංක 2. මේකෙත් නැතන අර්ථය ආවට වඩාත්ම ගැලපෙන්නේ ඔප්සියෝ කියන එක. 13 වෙනි එකට යන් ඔජේනන් වොරියෝයිල්. ඔජේ කියන්නේ ඊයේ නම් වොරියෝයිල් සඳුදා. ඊයේයෝ යේයෝ යොස්සෝයෝ යොස්සියෝ. මේ දෙකම වර්තමාන කාලේ, මේ දෙක අතීත කාලේ. මේක ඔජේනන්. ඔජේ තියෙන නිසා අනිවාර්යෙන් අතීත කාල උත්තරයක් එන්න ඕනේ. එතකොට මේ උත්තර දෙක වැරදි. මේකේ පච්චිම් තියෙන නිසා මුලට ඊ එන්න ඕන. ඉයොස්සෝය. කතරදි උත්තරය 3. බොස පොදා ජිහාචොරි හිස්තනක් කායෝ. බස් එකට වඩා උමන්දුම්රිය යනවා. වේගයෙන්, ටිකක්, ගොඩක්, නිතරම. මේක වඩාත් ගැලපෙන්නේ පල්ලිකායෝ. ඒ කියන්නේ බස් එකට ට්‍රැෆික් එකම අහුවෙනවා. ජිහාචොල් එකට උමන්දුම්රියට ට්‍රැෆික් අහුවෙන්නේ නැහැ. කිසිම දෙයක් නැහැ. ඒකින්ද ඉක්මනට යනවා පල්ලිකායෝ. උත්තරය 1. නදීරානන් චිදෝර. නදීරා කියන එක නා චිදෝ කියන්නේ මෙතන මේ සිටියම කියන එක. මන්නාගෝ ඉස්සයෝ හමු වෙමින් ඉන්නවා.
පොගොයිස්සෝ බලමින් ඉන්නවා. ඉප්කුයිස්ම අඳිමින් ඉන්නවා. මේ අඳිනවා කියන්නේ රෙදි ඇඳුම් අඳින එකට. තිගොයිස්සෝ දුවමින් ඉන්නවා. මේකේ උත්තරය වෙන්නේ මොකද්ද? සිටියම. සිටියම මේකේ කරන්න පුළුවන් අපිට එකම දේ බලමින් ඉන්න විතරයි. අනිත් ඒවා කරන්න බෑ. මසිස්සෝසෝ පබල් මානි මොගොස්සයෝ කරේසෝ පෙගා මසිස්සෝසෝ කියන්නේ මසිත්ත කියන්නේ රසවත් කියන එක. රසවත් නිසා බත් ගොඩක් කෑවා. ඒ නිසා පෙගා බත් ගොඩක් කෑම කොප්පායෝ කියන්නේ බඩිකිනි කියන එක. බත් ගොඩක් කෑම බඩිකිනි වෙන්න විදියක් නැහැ. බඩ පිරෙන්න ඕන. කිප්පෝයෝ කියන්නේ සතුටුයි කියන එක. බලමු එක ගන්න පුළුවන්ද කියලා. පුල්ලෝයෝ කියන්නේ බඩ පිරිලා කියන එක. ඒකට ඒක තමයි වඩාත් ගැලපෙන්නේ. මොල්ලාය කියන්නේ දන්නේ නැහැ කියන එක. උත්තරේ 3. ක ඔසි හිස්තනක් අන්සස්සය. මේ ඇඳුම හිස්තනක් මිලදී ගත්තේ නැහැ. අතීත කාලෙන් තියෙන්නේ. ඉබ්ජි අනාසෝ ඇඳේ නැති නිසා. දෙමිජ්ජි අනාසෝ කියන්නේ විනෝදජනක නැති නිසා. පප්පජි අනාසෝ කාර්ය බහුල නැති නිසා. යෙප්පජි අනාසෝ ලස්සන නැති නිසා. මේක වඩාත් ගැලපෙන්නේ මොකද්ද? අපි ඇඳුමක් ගන්න නැත්නම් අපිට ඒක ලස්සන නැත්තම් විතරයි. ගොඩක් වෙලාවට නේද? උත්තරේ 4. ක ඔසි යෙප්පජි අනාසෝ අන්සස්සය මිලදී ගත්තේ නැහැ. 18 ඉගොසන් සෙන්ගිල් සොන් මුල්ලෝ. මේ උපන්දින තෑග්ග ස්තන ජජොංගෝය. ජජොංගෝ කියන්නේ බයිසිකලයක් වේ. පත්නන් කියන්නේ ලැබුණ. පත්නන් කියන්නේ වර්තමාන කාලය. පදන් කියන්නේ ලැබුණ කියන අතීත කාලය. පද්ගෝ කියන්නේ ලැබිලා කියන වගේ අදහසක්. පදමියන්සෝ කියන්නේ ලැබමින්. ඒ කියන්නේ මේ ක්‍රියාව වෙන කලින් ක්‍රියාව වෙන ගමන් තව ක්‍රියාවක් වෙනවා නම් තමයි පදමියන්සෝ ගන්නෙ. මොකද්ද බලන්න මේකට වඩාත් ගැලපෙන්නේ? ඉගොසන් සෙන්ගිල් සොන් මුල්ලෝ. මේක වඩාත් ගැලපෙන්නේ උත්තරේ 1. මේක උපන්දින තෑග්ගට ලැබුණු බයිසිකලය වේ. උත්තරේ 1. මේක වැරදි. මේ දෙකම වර්තමාන කාලේ. මේකට වඩාත් ගැලපෙන්නේ අතීත කාල උත්තරේ තමයි ගැලපෙන්නේ. ඒ කියන්නේ අපි මොන හරි පෙන්වන්න කියන්නේ මේක මට උපන්දිනේ ලැබිච්ච කම්පියුටර් එක. ඒ වගේ එහෙම කියන්නේ ලැබෙන්නේ ඉන්නවා කියලා පෙන්වන්න බෑනේ. ලැබිච්ච දේක් තමයි පෙන්වන්න පුළුවන්. අපි යන් 19ට ඔල්මා තොංගාන් හංගුගේ. ඔල්මාගේ තොංගාන් කියන්නේ අතරතුර. කොච්චර කාලයක් අතරතුර කොරියාවේ හිස්තන. හසිල් කොයෝ. කසිල් කොයෝ. ඔසිල් කොයෝ. කේසිල් කොයෝ. මේ කේසිදා කියන්නේ ඉන්නවා කියන එක. ඔසිද කියන්නේ එනවා කියන එක. කසිද කියන්නේ යනවා කියන එක. හසිද කියන්නේ කරනවා කියන එක. මේ හදා කියන එක තමයි දා අයින් කරලා සිදා දාන්නේ. සීදා දැම්මම මේ ගෞරවාර්ථය වෙනවා. හසිදා. මේ අනාගත කාලෙන් තියෙන හසිල් කොයෝ, කසිල් කොයෝ, ඔසිල් කොයෝ, කේසිල් කොයෝ. කේසිදා කියන්නේ වැඩිහිටි අයට ඉහළ නිලධාරීන්ට ඉන්නව කියන අදහස තමයි කේසිදා. ඒ කියන්නේ සජන්නිම් සාම්සිල් එකේ ඉන්නවද කියලා අහන්න අපි කේසිදා තමයි භාවිතා කරන්නේ. ඔල්මා තොංගාන් හංගුගේ. කොච්චර කාලයක් අතරතුර කොරියාවේ රැඳී ඉන්නවද? උත්තරය 4. පිස්ස බලමු. සුජිත්සීනන් නෙයිල් අචිම් අහප්ෂිකාජී. සුජිත් මහත්මයා නම් හෙට උදේ 9 දක්වා
තප්සං හේයාහේයෝ. ඊළඟට තියෙන්නේ තප්සං හගෝ ඉස්සයෝ. තප්සං හෙස්සයෝ තප්සං හසස්සයෝ. මේ තප්සං හදා කියන්නේ ළඟා වෙනවා අර නගිනවා කියන වගේ අදහසක් එන්නේ. සුදිසින නෙල් අචිම් අහප්සිකාජී තප්සං එයා. මේක ටිකක් තදා කියන එකට සමානයි. ඒ අදහසක් තියෙන්නේ. ගොඩ විය යුතුයි. නගිමින් ඉන්නවා. දැන් නේල් කියන එක වර්තමාන කාලේ. ඒ නිසා ගන්න බෑ. මෙතන නේල් තියෙන්නේ හෙට කරන වැඩක්. තප්සං හෙස්සයෝ ගන්න බෑ අතීත කාල. තප්සං හස්සයෝ ගන්න බෑ ඒත් අතීත කාල. මේක දැන් නේල් කියන එකෙන් තමයි උත්තරය ගන්න පුළුවන්. නැගිය යුතුයි කියන එක උත්තරය අංක 1. දැන් තියෙන මේ වාක්‍ය සිංහලෙන් තියෙන එක කොරියන් වලින් ලියන්න. බලමු අපි හෙට යාළුවාගේ ගෙදර යමුද? මම උත්තරේ ලියලා තියෙනවා. උරි නේල් චිංගුවයි යාළුවගේ අපි හෙට යාළුවගේ ගෙදරට යමුද? කල් කායෝ කිව්වත් හරි කල් ඒයෝ කිව්වත් හරි ප්‍රශ්නාර්ථයක් අහන්නේ. මේ සාය ලස්සන වුණත් මිල අධිකයි. ඊ චිමාන චිමා ගා ලිව්වත් හරි මේ සාය නම් ලස්සන නමුත් යෙප්පුජිමාන් පිස්සායෝ මිල අධිකයි. තුන්වෙනි එක තැපැල් කාර්යාලයෙන් මුද්‍ර 2ක් මිලදී ගන්න. උචිකු කේසෝ තැපැල් කාර්යාලයේදී තැපැල් කාර්යාලයෙන් ඒසෝ දාන්නේ එකයි. උප්පයෝ දූජං මුද්දර 2ක්. දූජං කියන්නේ මේ කොළ වර්ග ගණන් කරන එක මේක ගෙනගෙන ඇති. දූජංගල් සසයෝ මිලදී ගන්න. උදාරී බිබිම්බප් හදන විදිය දන්නවද? 4 උදාරින පිපිපබල් මන්දනන් කියන්නේ හදන වර්තමාන කාලයෙන්. පම්පොබල් අරාය හදන විදිය දන්නවද? නංගී දැන් නිදා ගන්නයි යන්නේ. යොදුන් සිංගන් චිගම් චාරයෝගෝ හේයෝ. මේ රයෝගෝ හදා කියන එක සාමාන්‍යයෙන් කරන්න ඉන්න දෙයක්. කියන්නේ දැන් මොනවා හරි මම කන්නයි යන්නේ. ඒ වගේ අදහසක් දෙන්න තමයි මේ රයෝගෝ හදා දාන්නේ. මේ චදා කියන්නේ නිදා ගන්නවා කියන එක. යොදුන් සිං කියන්නේ නංගිට චිගම් දැන් චාරයෝගෝ හේයෝ නිදා ගන්නයි හදන්නේ. හරි. අපි යමු B කොටසට. මේක සිංහලෙන් ලියන්න තියෙන්නේ. ජොනන් තාම් ජුබුතෝ මම ලබන සතියේ සිට පංහක් කියන්නේ ඉස්කෝල නිවාඩු. මට ලබන සතියේ ඉඳලා පාසල් නිවාඩුව වේ. චිංගුහාගෝ යාළුවන් සමග සෝබුරේ කල්කොයෝ. සෝල් වල යන්න ඕන. ජක්නියෝ නේදෝ ගිය අවුරුද්දේත් කියන එක දෝ කියන්නේ සෝරේ කාගෝ සිප්පුජිමා. සෝල් වලට යන්න අවශ්‍ය වුණා ඕන නමුත් සිගානි ඔප්සෝස්. සිගානි යන වෙලාව
නැති වුණා අතීත කාලේ ඔස්සයෝ කියලා තියෙන්නේ. සෝරේනන් සෝල්වල නම් පෙක්වාජොමි මානාසෝ. පෙක්වාජොම් කියන්නේ සාප්පු සංකීර්ණ ගොඩක් තියෙන නිසා මානාසෝ. shoppingවල මානි හල්කොයෝ. shopping කරන්න ගොඩක් කරන්න ඕන කියලා කියන්නේ shopping. හංගක්. හංගන් කියන්නේ කොරියාවේ තියෙන ප්‍රධානම ගඟ. හංගඟත් එක සෝල් වල තියෙන්නේ. සෝල් වලින් බහින්නේ. පොගෝ බලලා පේදෝ තල්කොයෝ. හංගඟත් බලලා පේ කියන්නේ මෙතන නැව කියන අදහස. නැවටත් නගින්න ඕන. හංගගේ නැව් වලින් බෝට්ටු සවාරියම තියෙනවා මම හිතන්නේ ඒක ගැන මේ කියන්නේ. කරිගෝ ඒ වගේම කියොම්බොක් කුන් මේ කුන් කියන්නේ මාලිගාව. කියොම්බොක් කියන නගරේ තියෙන මාලිගාවේ ගිහිල්ලා කූකියොන් හදා කියන්නේ නරඹනවා. සිරි නරඹනවා. සිරි නරඹන්නත් ඕන. චිංගුහාගෝ කචි එප්පන් යාළුවන් හා සමග එකට යෙප්පන්. යෙප්පන් කියන්නේ ලස්සන. මේ අතීත කාලයෙන් තියෙන්නේ ලස්සන ඡායා රූපත් ෆොටෝත් ගන්න ඕන. ගන්න ඉන්නේ. සෝරේනන් සෝල් වල ජේගා මම ආනන් කියන්නේ මේ අල්ද කියන එක තියෙන මේ දන්නවා කියන එක අතීත වර්තමාන කාලයෙන් නම දන්න හංගුක් සෙන්සෙන්නේ. කොරියානු ගුරුතුමෙක් ඉන්නවා කේෂිදා. සෝරේ කගිජොනේ සෝල් වලට යන්න කලින් ගීජොනේ කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරන්න කලින් සොන්සෙන්නිම්ට ගුරුතුමාට චොන්වාහාගු දුරකථනයෙන් කතා කරලා මන්නාගු ශිප්පෝය හමුවෙන්න ඕන. සොන්සෙන්නිම් ඒ ගුරුතුමා යෙත් නරි ඉස්සර කාලේ ශ්‍රී ලංකායසෝ ලංකාවේදී කොරියානු භාෂාව ගරචොස්සොය. ඒ කියන්නේ කොරියානු භාෂාව ඉගෙනුවා කියලා තමයි කියන්නේ. ඊළඟට තියෙන රචනාවල් ලියන්න. හංගු කොරියාව නෙගා ජුවානන් හංගු ඩ්‍රාමා. ඒ කියන්නේ මම කැමති කොරියානු ඩ්‍රාමා එක. නාට්‍ය. උරියොමනි අපේ අම්මා. ඔයාලා කැමති කම් එකෙන් තෝරගන්න පුළුවන් මම රචනාවක් ලියලා ඇති. මම කොරියාව ගැන ලියලා තියෙන්නේ. හංගුගන් ආසියාවේ අරම්තා වුන් අරම්නිදා. කොරියාව ආසියාවේ අරම්තාවුන් ලස්සන රටක් වේ. හංගුගේ කොරියාවේ සුදෝනන්. සුදෝ කියන්නේ මෙතන අගනගරය කියන එක. සෝල් ඉරාගෝ. ඉරාගෝ හම්නිදා කියන්නේ කියලා කියනවා. සෝල් කියලා කියනවා. හංගුගයි කොරියාවේ ජොන්තොන් ඔසල්. ජොන්තොන් කියන්නේ මෙතන සාම්ප්‍රදායික ඔසල් කියන ඇඳුම හන්පොක්. හන්පොක් එක වේ. හන්පොක් කියලා තමයි ඇඳුමට කියන්නේ. හංගුගේ සර්නන් කොරියාවේ භාවිතා කරන ඔන්නෝ කියන්නේ භාෂාව කොරියානු භාෂාවේ හංගුගෝ හිමිනිදා. හංගුගේනන් සාකේජෝ. කොරියාවේ නම් සාකේජෝ ඍතු 4ක් තියෙනවා. පොම්, යොරම්, කාල් ඒ වගේම කියෝවුල් වේ. වසන්ත කාලය, ග්‍රීෂ්ම කාලය, සරත් කාලය, සීත කාලය. කොරියාවේ නම් සනි මානාසෝ. සන් කියන්නේ මෙතන කඳු ගොඩක් තියෙන නිසා හංගුක් සරම්දරි. කොරියානු මිනිසුන් තංසන් කියන්නේ කඳු නගිනවට ජජු කියන්නේ නිතරම කරනවා. ඒක කට්ටියගේ විනෝදාංශයක්. හංගුගේ කියොතොන්ගි මානි ප්‍යොන්රි හම්නිදා. කොරියාවේ කියොතොන් කියන්නේ ප්‍රවාහනය ගොඩක් ප්‍යොන්රි පහසුයි. ප්‍යොන්රි හදාගෙන පහසුයි. කෙරිගෝ ඒ වගේම නෝමු කියන්නේ ගොඩක් කියන එක. පල්ලායෝ කියන්නේ වේගවත්. පරම්නිදා කියලා ගන්නත් පුළුවන්. හංගුස් සරම්දරි
කොරියානු මිනිසුන් කෝගිරල් කෝගි කියන්නේ මෙතන මස් ජල්මුගු සුමිදා ගොඩක් කනවා. කොරියානු ජාතිකයන් හැම කෑම වෙලකටම ගොඩක් වෙලාවට මස් භාවිතා කරනවා. එයාලා මස් කන වැඩි. අන්තිමට ලියලා දෙනවා හංගුගේ කානන් කොසි ජේ කුමිම්දා. කියන්නේ කොරියාවට යන එක මගේ සිහිනයක් වේ. කුමිම්නිදා. හරි. යම් හතරවෙනි එකට මේකේ තියෙන්නේ මේ ටික බලලා අපිට නිවැරදිව වාක්‍ය හදන්න තියෙන්නේ. බලමු. පළවෙනි එක උරි යේයෝ හක්යෝ ගා යෝගි. උරි කියන්නේ අපේ, යේයෝ කියන්නේ වේ, හක්යෝ කියන්නේ පාසල, ගා කියන්නේ පාතේ, යෝගි කියන්නේ මෙහි. උරි හක්යෝ ගා අපේ පාසල මෙහි වේ. යෝගි යේයෝ. දෙවෙනි එකට යන් චෙක්ජා පුත්‍රාක්‍ය ඉස්සෙව තියෙනවා. යොක් කියන්නේ පැත්තෙන්, නෙන්ජංගෝ කියන්නේ බ්‍රිජ් එක, ඊ කියන්නේ මේ කියන එක. චෙක්ජං ඊ නෙන්ජංගෝ යොප්පේ ඉස්සෙව. පොත්‍රාක්‍ය බ්‍රිජ් එකට පැත්තෙන් තියෙනවා. තුන්වෙනි එක කේක. කේක කියන්නේ කේක්. එල් කියන්නේ නිපාතයක්. ජෝ කියන්නේ මම. සිරෝහය. සිරෝහය කියන්නේ අකමැති කියන එක. රල් කියන්නේ නිපාතයක්. පං කියන්නේ පාන් වලට. ජුවාහගෝ කැමැති. නන් කියන්නේ නිපාතයක්. ජොනන් මම පංගල් ජුවාහාගෝ කේකරල් ශිරෝහයෝ. ඒක මාරු කරලා ලියන්න පුළුවන්. මට කේක් හොඳයි පාන් හොඳ නැහැ කියලා. කොහොම ලිව්වත් හරිය දෙක. හතරවෙනි එකට යන් තෝයෝගි සෙනසුරාදා තුන්සෙක් සහෝදරයා මල්ලි අක්කයෝ පාසල. ඒ කියන්නේ ට කියන දාස. උරි කියන්නේ අපේ, කජියනව යන්නේ නැහැ. අන් කියන්නේ නිපාතයක්. ඒ කියන්නේ ට කියන එක. උරි තුන්සෙන් අන් අපේ මල්ලි තෝයෝ ඉල්ලේ හක්කියෝයේ කජියනායෝ. අපේ මල්ලි සෙනසුරාදට පාසලට යන්නේ නැහැ. පොගෝ බලලා රල් නිපාතයක්. හංගුක් කියන්නේ කොරියාව. සිප්පෝසෝ කැමති නිසා, ඕන නිසා නිපාතයක්. කොම්බුහේයෝ පාඩම් කරනවා. යොන්හා කියන්නේ චිත්‍රපටි. හංගුගෝ කොරියානු භාෂාව. හංගුක් යොන්හාරල් පොගෝ කොරියානු චිත්‍රපටි බලන්න අවශ්‍ය නිසා පොගෝ සිප්පෝසෝ ගෝසිප්තා කියන ග්‍රාමර් එක මෙතන අරන් තියෙන්නේ. හංගුගෝරල් කොරියානු භාෂාව කොම්බුහේයෝ පාඩම් කරනවා, ඉගෙන ගන්නවා. හංගුක් යොන්හාරල් පොගෝ සිප්පෝසෝ හංගුගෝරල් කොම්බුහේයෝ. ඒ කියන්නේ කොරියානු චිත්‍රපට බලන්න ඕන නිසා කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. ඉතින් බී කොටසට අමල් සීනන් තෙක්සිරල් තදා හක්යෝයේ කායෝ.
අමල් මහත්තයා ටැක්සි එකේ නැගලා පාසලට යනවා. නැගලා කියන එකට අපි ඒතර ගන්න වෙන්නේ තගෝ. ටැක්සිරල් තාගෝ හක්කියෝයේ කායෝ. හීසා ඉරි මන්තා පිගොන්නේයෝ. මොකක්ද ගන්න පුළුවන් ග්‍රැමර් එක. කියන්නේ කම්පැනි වැඩ වැඩි නිසා මහන්සි කියලා තමයි ගන්න ඕන. මානාසෝ ඔනල් ජේ චිංගු සෙන්ගියෝ. අද මගේ යාළුවගේ උපන්දිනය වේ. සොන් මුරල් සදා පෙක්වා ජොමේ කස්සයෝ. තෑග්ගක් මිලදී ගන්න පෙක්වා ජොම් එකට ගියා. සාරෝ මිලදී ගන්න මේකට සාරයෝග කියලා දැම්මත් හරි. ශ්‍රී ලංකානන් අරම් තප්තා නරාය. ශ්‍රී ලංකාව මකට රචනාවෙත් ලිව්වා අරම් තා ලස්සන රටක් වේ. චොගි කේචිදා බුනි උරි සොන්සෙන් නෙමිය. චොගි කියන්නේ අරති කේචිදා කියන්නේ කේසිනන් වෙන්න ඕන. අර ඉන්න බුන් කියන්නේ මිනිස්සයා. උරි සොන්සෙන් නෙමියෝ. අපේ ගුරුතුමා වේ. අතන ඉන්න මිනිස්සයා අපේ සොන්සෙන් නෙමෙයි. කේචිදා කියලා තමයි ගන්න වෙන්නේ. කේෂිනන් ඊළඟ එක යම් පස්වෙනි එකට ප්‍රශ්න අහලා තියෙනවා මේ වගේ ගැලපෙන උත්තරේ මේක ෆිල් කරන්න තියෙන්නේ. මම මේක තේරුම් ටික කියන්නම්. හක්කියෝ ඒ කකිජොනේ නදීරානන් මන්නස්සයෝ. පාසලට යන්න කලින් නදීරා රල් මන්නස්සයෝ හමු වුණා. නදීරා හමු වුණා. මසි ඔතේව මේ මසි කියන්නේ රස, ඔතේව කියන්නේ කොහොමද කියන එක. රස කොහොමද කියලා අහන්නේ. හංගු ගෝරල් කොම්බු හාරෝ වස්සයෝ. කොරියානු භාෂාව ඉගෙන ගන්න ආවා. ජගන් කවන් හනාපක්යොප්සයෝ. පොඩි. ජගන් කියන්නේ පොඩි කියන එක. බෑග් එකකට වැඩිය නැහැ. සොනල් සිසයෝ. සොනල් කියන්නේ ආත්, සිසයෝ කියන්නේ හොදනවා කියන එක. රීසායේ ඔතොක්කේ කායෝ. කම්පැනියට කොහොමද යන්නේ? වොරියෝයිල් අචිමිස්සයෝ. අචිමිස්සයෝ. වොරියෝගේ සඳුදා උදේ ඉන්නවා. චිල් පෙක් රුපියෝ. චිල් කියන්නේ 7, පෙක් කියන්නේ 100, 700. පැල් 700ක් වේ. හංගුගෝ කොම්බුගා උතේයෝ. කොරියානු භාෂාව ඉගෙන ගැනීම කොහොමද? සුජින් සීහාගෝ ඉයාගිහානන් චිංගුවේයෝ. සුජින් කියන කෙනත් සමග කතා කරන යාළුව වේ. සිප්සම් ඉරියේයෝ. 13 වෙනිදා වේ. ජොන්ෝරල් කොම්බුහානන් හක්සෙන්ගි මනාය. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ශිෂ්‍යයන් ගොඩයි. බලමු පළවෙනි එක. වේ හංගුගේ ඔසොස්සයෝ. ඇයි කොරියාවට ආවේ? කොරියාට ඇයි ආවේ? බලමු මොකද ගැලපෙන්නේ කියලා. හංගු ගෝරල් කොම්බු හරෝ වස්සයෝ. කොරියානු භාෂාව ඉගෙන ගන්න ආවා. ජිමි මානායෝ අනියෝ බලමු. ජගන් කබම් හනාපක්යොප්සයෝ. පොඩි බෑග් එකට වැඩිය නැහැ. ජිමි මානාය කියන්නේ බඩු ගොඩක් තියෙනවද කියලා අහන්නේ. පොඩි බෑග් එකකට වැඩිය නැහැ. තුන්වෙනි එක. චොගම් මෙබ්ගෝ චායෝ. ඒ කියන්නේ ටිකක් සැරයි වගේම ලුණු රස වැඩි කියලා කියන්නේ. මේ චායෝ කියන එක පොඩ්ඩක් ලුණු රසයි කියලා කියන්නේ. බලමු මොකක්ද උත්තරේ කියලා. මසි රස කොහොමද කියලා අහන්නේ.
සියොතය. පබල් මුග්ගිජොනේ පොතොන් මෝහය. බත් කන්න කලින් සාමාන්‍යයෙන් මොනවද කරන්නේ? අත හොදන එකනේ කරන්නේ. සොනල් සිසයෝ. පස්සේ බොසනා ටැක්සිවල තායෝ. බස් එකේ නෝ ටැක්සියෙන් යනවා. මොකක්ද දෙකට ගැලපෙන්නේ? ඊසායේ ඔතොක්කේ කායෝ. කම්පැනියට කොහොමද යන්නේ? බස් එකෙන් හෝ ටැක්සියෙන් යනවා. ඕනරන් නොච්චිරියෝ. අද දවස කවද්ද? චිප්සමිරියෝ. ජිමි ජිමාන් ඔරියෝයෝ. විනෝදජනක නමුත් අමාරුයි. කොරියානු භාෂාව ඉගෙන ගන්නේ කොහොමද? විනෝදජනක නමුත් අමාරුයි. නදීරා 8 වෙනි එක බලමු. නදීරාගා නුගුයේයෝ. නදීරා කියන්නේ කවුද කියලා අහන්නේ. සුජිස්සි හාගෝ යාගේ හාන්න චිංගුයේයෝ. නදීරා කියන්නේ කවුද කියලා අහම සුජිස්සිත් එක්ක කතා කරගෙන ඉන්න යාළුවා. මුල් යල් පියොන්ගේ ඔල්මායෝ. වතුර බෝතල් 10ක් කීයද? චිල් පෙක් රුපියයෝ. 80ක් වෙනවා. ඔනරන් ඕහුවේ යොන්ගෝ සුබිසයෝ. අද හවසට ඉංග්‍රීසි පන්තිය තියෙනවද? අනියෝ ඔනරන් ඔප්සයෝ. අද නැහැ. ඔරියෝවිල් අචිමේ ඉස්සයෝ. අද නැහැ. සවුන්ද උදේට තමයි තියෙන්නේ. මේ පින්තූරේ බලලා වාක්‍ය 10ක් ලියන්න තියෙන්නේ. මේ අර දිනචර්යාවක් තියෙන්නේ. උදේ නැගිටිනවා. টয়ලට් එකට යනවා, මූණ හොදනවා. දත් මැදලා මූණ හොදලා ඇඳුම් ඇඳගෙන සපත්තු දාලා බෑග් එක දාගෙන පාසලට ගිහිල්ලා ඉගෙන ගන්නවා. යාළුවෝ හමු වෙනවා. ඊට පස්සේ කෑම කනවා. ඉස්කෝලේ යරලා ගෙදර එනවා. ඊපස්සේ කෑම කන එකක් තියෙනවා. පිඟන් හොදනවා. නාලා නිදා ගන්නවා 9ට. අය බලමු මේක ලියන්නේ කොහොමද කියලා. ජොනන් අචින් මිල්ගොප්සියේ ඉරුණායෝ. මම උදේ 7ට නැගිටිනවා. කදාමේ කියන්නේ ඊළඟට ආජම් සිරේකායෝ. টয়ලට් එකට යනවා. කරිගෝ ඒ වගේම ඊරල්. ඊ කියන්නේ දත්. තක්කෝ දත් මැදලා සේසුරල් හේයෝ. මූණ හොදනවා. ඔසලිබ්ගෝ ඇඳුම් ඇඳලා උන්දුම් හාරල් සිනෝයෝ. ක්‍රීඩා සපත්තු පළඳිනවා. කදාමේ ඊළඟට අක්කෝයේ කාසෝ කොම්බුහේයෝ. ඊට පස්සේ පාසලට ගිහිල්ලා ඉගෙන ගන්නවා. අක්කෝ සික්තන් වේසෝ. පාසලේ සික්තන් එක යාපන ශාලාවේදී ජොම්සිමල් දවල් කෑම මුග්ගිජොනේ කන්න කලින් චිංගුරල් මන්නායෝ. යාළුවා හමු වෙනවා. චිබේ තොරාවන් කියන්නේ නැවත එනකොට ඇවිල්ලා ආමේ ඊළඟට යොල්සිමි උන්දොංගලයෝ ක්‍රීඩා කරනවා. මහන්සි වෙලා ක්‍රීඩා කරනවා. ජොන්යොක් මොග්ගොනාසෝ. රෑ කෑම කාලා ඉවර වෙලා නාසෝ කියන්නේ ඉවර වෙලා ගෝනාසෝ කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරලා ඉවරනාට පස්සේ සොල් ගොජිර පිඟන් හොදන එක කරනවා.
ජොන්යකල් මොග්ගුණාසෝ සොල් ගොජරල් හේයෝ. ඒ කියන්නේ හැන්දෑවේ කෑම කාලා ඉවර වෙලා ගුණාසෝ කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරලා අවසන් වුණාට පස්සේ කියන එක සොල් ගොජර. සොල් ගොජර කියන්නේ පිඟන් හොදන එක කරනවා. ඉරල්තා කත්නන් හොයේ. වැඩ ඔක්කොම කත්නදා කියන්නේ අවසන් වෙනවා. අවසන් වුණා කියන්නේ අතීත කාලේ කරලා තියෙන්නේ අවසන් වුණාට පස්සේ ශාවරවල හේයෝ. නානවා කියලා කියන්නේ. කරිගෝ නොමු පිගොන්නේසෝ ගොඩක් මහන්සි නිසා ඔහොප්සි ජම් කියන්නේ 9ට විතර ජම් කියන්නේ විතර ඡායෝ නිදා ගන්නවා. මේකේ තියෙන ඔක්කොම ටික වාක්‍ය 10කින් ලියන්න තියෙන්නේ. දැන් ඊළඟ එකට හත්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඡේදය කියවලා උත්තර ලියන්න තියෙන්නේ. ජොනන් හංගු කම්සිගල් ජුවාහේයෝ. මම කොරියානු කෑම වලට කැමතියි. පිපින්පබල් පිම්පබ් කියන කෑමයි සංකෙත්තං තෙන්ජන්චිගේ කරිගෝ ඒ වගේම පුල්කෝගේ ගා ජොම්මල් මසිස්සය. ඇත්තටම රසවත් වුණා. ඇත්තටම රසවත්. සංකෙත්තං හගෝ පුල්කෝගින සංකෙත්තං සහ පුල්කෝගිනම් මෙබ්ජියනාසෝ. මෙබ්ජි කියන්නේ සැරයි කියන එක. සැර නැති නිසා ජුහායෝ හොඳයි. ජොම්සිම්මේනන් දවල් කෑම දිනා හන්සන් නිතරම හංගුක් කම්සිග කොරියානු කෑම කනවා. නමුත් හජිමාන් අචිමේනන් උදේට සිගානි ඔප්සෝසෝ වෙලාව නැති නිසා පංගල් මොග්ගෝනා පාන් කනම හෝ ඌයුරල් මසයෝ කිරි බොනවා. ජොම්සිමේනන් හක්කෝ චිංගුදල්වා දවල් කෑමට නම් පාසලේ යාළුවන් බහුවචන තියෙන චිංගුදල් සමග කචි පබල් මුකෝ එකට කෑම කනවා. සාමාන්‍යයෙන් පොතොන් කියන්නේ සාමාන්‍යයෙන් 12ට සෝබි කත්න පන්තිය අවසන් තාමේ. ඊට පස්සේ හක්කෝ සික්තන් ඒකාය පාසලේ කැන්ටිමට යනවා. අපරශාලාවට යනවා. හක්කෝ සික්තන් ඒකාසෝ පාසලේ අපරශාලාවට ගිහිල්ලා චිංගුදල් ගා ජෙමීත්න යාළුවන් සමග විනෝදජනක යාගිර විනෝදජනක කතා කරමින් හාමියන්සෝ ජොම් සිමල් මොකෝ කියන දවල්ට කතා කරමින් තමයි කෑම කන්නේ. හක්කෝ සික්තන් ඒ හම්සිගී සාගෝ පාසලේ අපරශාලාවේ කෑම ලාභයි. මේ සදාගෙන මෙතන ලාභයි කියන එක ලාභයි වගේම මසිජ්ජිමා රසවත් නමුත් හංගුක් අම්සික් පක්කේ අන්පරායව කියන්නේ කොරියානු කෑම විතරයි. කොරියානු කෑම වලට වැඩිය අන්පරාය විකුණන්නේ නැහැ. කොරියානු කෑම ඇරෙන වෙන දෙයක් විකුණන්නේ නැහැ කියලා තමයි මේක අදහස් කරන්නේ. මේ පල්ල කියන්නේ විකුණන කියන එක අන්පරාය කියන්නේ විකුණන්නේ නැහැ කියන එක. කරේසෝ ඒ නිසා ජොන්යොක් කේරන් චිබ් අප්පේ ඒ නිසා හැන්දෑවට රැට කෑම කනකොට චිබ් අප්පේ ගෙදර ඉස්සරහ තියෙන ඉත්නන් වර්තමාන කාලෙන් තියෙන නන් කියලා තියෙන සික්තන්ගේ කාසෝ අපනශාලාවට ගිහිල්ලා ඉල්බෝන් අම්සික් ඉල්බෝන් කියන්නේ ජපාන් කෑම හෝ චුංගුක් අම්සික් චුංගුක් කියන්නේ චීන කෑම ජාජු මොගෝයෝ ජාජු කියන්නේ නිතරම කනවා. උරි චිබ් අප්පේනන් අපේ ගෙදර ඉස්සරහා ජෙප්පගෝ ජොහානන් සික්තන් මානායෝ ලස්සන වගේම හොඳ ආපනශාලා ගොඩක් තියෙනවා. හක්කෝ සික්තම් පොදා පාසලේ ආපනශාලාවට වඩා චොගම් පිස්සජිමා ටිකක් මිල වැඩි නමුත් කොංගන්ගේ ජොහානන් අම්සිගී මානිස්සය සෞඛ්‍යයට හොඳ කෑම ගොඩක් තියෙනවා. ඔජේනන් ශ්‍රී ලංකා අම්සිග ඊයේ ශ්‍රී ලංකා කෑම මොගොසිප්පොස කන්න ඕන වුණා. උරි චිබ් අප්පේනන් ශ්‍රී ලංකා අම්සික් අන්පරායෝ අපේ ගෙදර ඉස්සරහනම් ශ්‍රී ලංකා කෑම විකුණන්නේ නැහැ. කරේසෝ ඒ නිසා නේහිල් හෙට චිබේසෝ ශ්‍රී ලංකා අම්සිගල් මන්දෝරයෝග හේයෝ
ඒ කියන්නේ හෙට ඒ නිසා හෙට ගෙදරදී ශ්‍රී ලංකාවේ කෑම හදන්න ඉන්නේ. මන්දොරියෝගෝ හේයෝ. සංකෙත්තං හාගෝ පුල්කොගී වේජුහායෝ. ඒ කියන්නේ සංකෙත්තනුයි පුල්කොගී ඇයි හොඳ? බලමු ඡේදයෙන් අපි උත්තරය ගන්න. මේ තියෙනවා. සංකෙත්තං හාගෝ පුල්කොගී මෙබ්ජි අනාසෝ ජුආයෝ. මේකම උත්තරය ලියන්න පුළුවන්. ජොන්සි මේනන් මෝසල් මොවයෝ. දවල්ට නම් මොනවද කන්නේ? මෙතන කියන්නේ ජොන්සි මේ මෝසල් මොකද දවල්ට මොනවද කන්නේ? පප්මොගොයෝ කියලා ගන්නත් පුළුවන්. මේකේ වැඩිදුර මෙයා මේක ඡේදයෙන් කියවෙන්නේ මේ මෙතන ජොන්සි මේනන් හංසං හංගු කම්සික් මොගොයෝ. මේ උත්තරය ගන්න පුළුවන්. මෙහෙමම ලියන්න පුළුවන්. තුන්වෙනි එකට ජොන්නොක්කේ මෝසල් ජජු මොගොයෝ. හැන්දෑවට මොනවද නිතරම කන්නේ? ඉල්බොන් අම්සික් ඉනා චුංගු කම්සික් ජජු මොගොයෝ. උත්තරයට ගන්න පුළුවන්. අක්කෝ සික්තන් ඒ අම්සිගි ඔතේයෝ. පාසලේ ආපන ශාලාවේ කෑම කොහොමද? අක්කෝ සික්තන් එනන් අම්සිගි සාගෝ මසිජ්ජිමාන් හංගු කම්සික් පක්කේ අන් පරායෝ. සායෝ කියලා ලියන්න පුළුවන්. හංගු අක්කෝ සික්තන්ගේ අම්සික් සායෝ කියලා ලියන්නත් පුළුවන්. මේ ටික ලියන්නත් පුළුවන්. කෑම කොහොමද කියලා සාමාන්‍යයෙන් මේ වාක්‍ය ලිව්වත් හරි. මොකද මේ වෙන කෑමක් නැහැ කියලා තියෙන කෑම වර්ග කොහොමද කියලා නහන්. ඊසරම් චිබ් අප්පේනන් මෝසල් මානායෝ. මේ මිනිස්සයාගේ ගෙදර ඉස්සරහා මොනවද තියෙන්නේ? උරි චිබ් අප්පේනන් යෙප්පගෝ ජුවානන් සික්තන් මානායෝ. ඒක උත්තර ලියන්න පුළුවන්. ජොම්සිමන් ඕදියසෝ මොගොයෝ. තවල් කෑම කොහෙදීද කන්නේ? ඒක ලියන්න පුළුවන්. හක්කෝ සික්තන් ඒකාසෝ චිංගුදල්වා චිංගුදල් කචි ජොම්සිම් මොගොයෝ. එහෙම ලියන්නත් පුළුවන්. මේ ඔක්කොම ලියන්නත් පුළුවන් ඉතින්. කෙටියෙන්ම ලියනවා නම් හක්කෝ සික්තන් ඒසෝ මොගොයෝ කියලා ලිව්වත් හරි. ඊ සරමන් නේල් චිබේසෝ මෝසල් හරියෝගෝ හේයෝ. මේ මිනිස්සයා හෙට ගෙදරදී මොනවද හදන්න ඉන්නේ? මොනවද හදන්න ඉන්නේ? චිබේසෝ ශ්‍රී ලංකා අම්සිගල් මන්දොරියෝගෝ හේයෝ. උත්තරය එක ලිවුණා හරි. නේල් කියලා ලියන්නත් පුළුවන් වුණා. ඒක නැතත් උත්තරේ හරි. ඊසරමි ජුවාහනන් හංගු කම්සික් මොයෝ. මේ මිනිස්සයා කැමති කොරියානු කෑම මොනවද? පිපින්පප් සංකෙත්තං තෙන්ජන්චිගේ කරිගෝ පුල්කෝගිගා ජොම්මල් මසිස්සයෝ.
සංකෙත්තං හාගෝ පුල්කෝගි මේක උත්තරයට ගන්න පුළුවන්. පුල්කෝගි ඒයෝ කියලා ලිව්වනම් හරි. පුල්කෝගි ඒයෝ කියලා ලිව්වනම් හරි. පිපින්බක් සංකෙත්තං තෙන්ජන්චිකේ කරිගෝ පුල්කෝගි ඒයෝ. මේකේ තියෙන්නේ මජ්ජිමිය. මජ්ජිමිය කියන්නේ හරි නම් බිඳුව, තල්මිය වැරදි නම් කතරි දාන්න කියලා තියෙන්නේ. ඊ සරමන් ජොන්නොක් හක්කෝ සික්තන්ගේ මොගොයෝ. මේ මිනිස්සයා හවස හක්කෝ සික්තන් කොරියානු පාසලේ අපල ශාලාවෙන් කනවා. නෑ මේක වැරදි. මෙයා හවසට කන්නේ මේ ගෙදර ඉස්සරහා තියෙන සික්තන් වලින් කන්නේ ඉල්බෝන් හරි චුංගුක් හරි කෑම. ඊ සරමන් ජොන්නොක්ගේ හංගුක් ගම්සිගි අන්මගොයෝ. මේ මිනිස්සයා හවසට කොරියානු කෑම කන්නේ නෑ. ඔව්. එයා කන්නේ එළියෙන් ජපන් කෑමයි චීන කෑමයි තමයි වැඩිපුර කන්නේ. චිබ් අපේ ඉත්නන් සික්තන්වල හක්කෝ සික්තන් පොදා සායෝ. ගෙදර ඉස්සරහා තියෙන සික්තන් හක්කෝ සික්තන් පොදා. ඒ කියන්නේ පාසලේ සික්තමට වඩා ලාභයි කියලා කියන්නේ නැහැ. වැරදි ඒක. හක්කෝ සික්තන් එක තමයි ලාභ. යොන්හාරල් පෝමියොන්සෝ ජොම්සිමල් මොගොල්. චිත්‍රපට නරඹමින් දවල් කෑම කනවා. ඒකත් වැරදි. මෙයා කෑම කන්නේ යාළුවන් එක්ක එකට එකතු වෙලා ජෙමීත්නන් විනෝද ජනක කතා කර කර තමයි පාසලේ යාපන ශාලාවේදී දවල් කෑම ගන්නෙ. හරි 2019 පේපරයත් මම ඉවර කරා. 2020 පේපරෙත් මම ඉක්මනට ගේන්නම්.